දිගටම 11 වසරට වෙනකම්ම කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ මේ මන් දැන් කියා දෙන ක්‍රමය. එතකොට කලින් කියපු ක්‍රම දෙකම දැන් ලොකුවට වැදගත් නෑ. මේක තමයි තියෙන වැදගත්ම ක්‍රමය. මේක තමයි තියෙන වැදගත්ම ක්‍රමය. ඔයාලා කුඩා පොදු ගුණාකාරයේ අදින් පස්සේ දිගටම මැරෙන කම්ම හොයන්න ඕනේ මම මේ කියා දෙන ක්‍රමයට. තේරුණාද කියන එක? බලන් ඉන්න බෝඩ් එක. මේක තමයි කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන වැදගත්ම සහ හොඳම ක්‍රමය. තේරුණාද කියන එක? කෙටිම ක්‍රමය. මේක පට්ට කෙටි. මාරම ලේසි. මෙච්චර ලියන්න ඕනේ. අරකේ සාධක අරකේ මේකේ බල කිය ලියන්න ඕනේ. 18 ප්‍රථමක සාධකවල බල ගුණිත ලියන්න ඕනේ. බල ගුණිත ලියලිය ඉන්න ඕනේ. ලේසිම ක්‍රමයක් මේ කියා දෙන්නේ. තේරුණාද කියන එක බලන්න බෝඩ් එක. හරි මෙන්න මෙහෙමයි කරන්නේ. මේක මම කරනවා මේක ඔයාලා කරනවා. එහෙනම් බලන් ඉන්න මේ කරන විදිය නැත්තම් එහෙම වර්ධිය. හරි මෙන්න ක්‍රමය. මේක මාර පට්ටම ලේසි ක්‍රමයක්. බලන්න. කුඩා පොදු ගුණාකාරය හොයනවා. මතකද අර මහා පොදු සාධකය හොයනකොට තුන් දෙනාම බෙදන්න පුළුවන් ඉලක්කම් වලින් බෙදුවා. ඒ මහා පොදු සාධකය. මහා පොදු සාධකය හොයනකොට තුන් දෙනාම බෙදෙන ඉලක්කමින් බෙදුවත් කුඩා පොදු ගුණාකාරය හොයද්දි බෙදන්න ඕනේ එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් ඉලක්කම. ඒ කියන්නේ කුඩා පොදු ගුණාකාරයේදී තුන් දෙනාම බෙදෙන්න ඕනේ කියලා නීතියක් නෑ. එක්කෙනෙක් හරි බෙදුනත් ඇති. මේක බෙදමු. මට කියන්න මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථම සංඛ්‍යාව කීයද? 2. එක්කෙනෙක් හරි බෙදනවනේ 2. කමන්න එක්කෙනෙක් හරි බෙදෙන සංඛ්‍යාව කීයද? 2. 6 2කින් බෙදනවනේ 3යි. 3 2කින් බෙදනවනේ 6යි. 8 2කින් බෙදනවනේ 4යි. ආයි කියන්නේ එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. 3 කොහෙද බං? එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව 2 නේ බං. ඇයි බං 6 2කින් බෙදනවනේ? 4 2කින් බෙදනවනේ. පුතේ බෙදන්නේ එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාවයි. දැන් මට කියන්න එක්කෙනෙක් හරි බෙදන්න බැයිද දෙකේ? 3 බෙදෙන්නේ නැහැ තමයි. 3 බෙදෙන්නේ නැතුනම අපිට වැඩක් නැහැ. අපිට ඕනේ එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. මොකද්ද ඕනේ? එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. දැන් මට කියන්න මේ එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව කීයද? 2. ඇයි? 4 2කින් බෙදනවා මහත්තයෝ. 6ක් 2කින් බෙදනවා. 2කින් බෙදන්න බැයිද? බෙදපන්. හැබැයි 2කින් බෙදද්දී බෙදමු. 3 2කින් බෙදනවද? අන්න ප්‍රශ්නයක්. 3 2කින් බෙදෙන්නේ නෑ. බෙදෙන්නේ නැති ඒවා එහෙම්මම ලියන්න තියෙන්නේ. බෙදෙන්නේ නැත්තම් එහෙම්මම ලියන්න. 3 2කින් බෙදනවද? නෑ. එහෙනම් ඒක එහෙම්මම ලියන්න. බෙදෙන්නේ නෑ 3ම තමයි. 6 2කින් බෙදුවා 3යි. 6 2කින් බෙදුවා 3යි. 4 2කින් බෙදුවා 2යි. ආයෙ බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. 2. තාම 2කින් බෙදනවා. ඇයි කවුද? 2 ඉන්නවා මහත්තයෝ. 2 2කින් බෙදෙන්නේ නැද්ද? බෙදෙන්නේ නැද්ද? බෙදෙන ආයෙ 2කින් බෙදන්න පුළුවන්. මම කිව්වා එක්කෙනෙක් හරි බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. 2 නේද? 2 බෙදෙනවනේ. කියන්න 3 බෙදෙනවද? බෙදෙන්නේ නැත්නම් ඒක හැමම ලියනව නේද? 3 බෙදෙනවද? එහෙනම් ඒක හැමම ලියනව නේද? 2 2කින් බෙදුවාම 1යි. 2 2කින් බෙදුවාම 1යි. දැක්කද? බෙදෙන්නේ නැති ඒවා එහෙමම ලියනවා. හරි. ආයෙ දැන් බෙදන්න ඕනේ. දැන් බෙදෙන කුඩාම සංඛ්‍යාව. 3ද? ෂුවර්ද? 3ද? ෂුවර්? 3. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව දැන් නම් 3 තමයි. 3 3ෙන් බෙදුවා 1යි. 3 3ෙන් බෙදුවා 1 3ෙන් බෙදනවද? නෑ ඒක එකම තමයි. ඒක එකම තමයි. එක බෙදෙන්නේ නැත්නම් ඒක හැමම ලියනවනේ. අන්තිමට ඔක්කොටම එක ආවට පස්සේ බෙදෙන එක නවත්තනවා. එහෙනම් මේකෙදී අනිවාර්යෙන් කුඩා පොදු ගුණාකාරය හොයද්දී ඔක්කොටම එන්න ඕනේ කීයද? 1. ඔක්කොටම 1 එනකන් බෙදන්න ඕනේ. දැන් මෙතන මට කියන්න මගේ මැණි කියලා අපිට ඔක්කොටම එක ආවද නැද්ද? ආවා. එහෙනම් දැන් බෙදෙන එක නවත්තනවා. මෙන්න කුඩා පොදු ගුණාකාරයෙන් බලන්න. පෝගු කියනාවේ වැඩි කරන්න. දෙවරක් 3. දෙවරක් 3. කියනාවේ දෙවරක් 3. වැඩි කරන්න. දෙවරක් 2 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 3 24යි. පැහැදිලිද?
තේරුණාද? එනවා දිගටම ගණන් හදන්න ඕනේ මේ ක්‍රමයට ඊට පස්සේ. තේරුණාද කියන එක? ඔව්ද?